සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත කාරුණික සුපින්නතුනි මේ පින්වත් සියලු දෙනාම මේ රාත්‍රී කාලය තුලදී මේ නිවහන තුඩට එකතු පාදා වෙලා බලාපොරොත්තු වෙන්නේ 2025 වර්ෂයේ වස්සාන කාල සීමාව නිමිති කරගෙන එතුම් වූ කටින කංචුකය මේ නිවෙස් තුලට වැඩම කරවාගෙන යන අවස්ථාවේ විශේෂයෙන්ම ඒ ජානක සමන් කුමාර මහත්මයාගේ නිවසට විශේෂයෙන්ම මේ කටින කංචුකේ වැඩම කරවාගෙන මේ අවස්ථාවේදී මේ සියලු දෙනා විසින්ම බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීමට. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව භාගතුන් වහන්සේ දේශනා කරනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ. මේ මිනිස්සුත් භාවයක් ලබා ගන්නවා කියලා කියන කාරණාව බොහොම දුර්ලභ වූ කාරණාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ උතුම් වූ ධර්මයට අනුකූලවම වීදාගම හාමුදුරුවෝ මෙන්න මේ විදිහට මිනිස්සුත් භාවය පිළිබඳව දේශනා කරනවා ලෝ වැඩ සංග්‍රහයේදී. කලේ කීනි බුදු කෙනෙකුන් උපදින්නේ දුක කීනි මිනිසත් බව ලැබ ගන්නේ මෙදේ කීනි මේ සාසර දුක් දොර ලංනේ සුදනේනි කිම වේ නොකරන්නේ. ඒ කාව්‍යයට අනුව පින්නතුනි අපි මේ ලබාගත් උතුම් දුර්ලභ මිනිසත් භාවය අපිට ලැබිලා තියෙන්නේ පෙර සංසාරයේ පුරාවට කරන ලද පුණ්‍ය බල මහිමයන් හේතු කරගෙන. ඒ විතරක් නෙවෙයි උතුම් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලය ඔබට මට අපි සියලු දෙනාටම ලැබිලා තියෙනවා. එහෙනම් මේ උතුම් බුද්ධෝත්පාද කාලය දුර්ලභයි. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන තවත් දුර්ලභ කාරණාවක් ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. එනම් පින්වත් සියලු දෙනාම මේ රාත්‍රී කාලයේ තුලදී මේ නිවහන තුලට එකතු පාදා වෙලා බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්නතුනි අපගේ ජීවිතයට ඒකාලෝකමත් කරගනිමින් අපි මේ ගමන් කරන්නා වූ සංසාරයේ නැමැති සසර කතරින් එතර වන්නට මෙලොවදී යහපත් වූ ජීවන රටාවන් තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරවා ගනිමින් මෙලොවටත් එවැගේම අපි කවුරුත් බලාපොරොත්තු වෙන අපගේ ඒකායන බලාපොරොත්තු වෙන උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරවා ගැනීමේ මූලික අරමුණෙන් යුක්තවත් තමයි මේ උතුම් වූ ධර්ම දේශනාවන් දේශනා කරවාගෙන ඔය පින්නතුන් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට අදාළ කුසල ධර්මයන් ඉෂ්ට සිද්ධ කරවා ගන්නේ. විශේෂයෙන්ම මේ කාව්‍යමය ධර්ම දේශනාව සඳහා මූලික කරගත් ප්‍රධාන වශයෙන් අරමුණු කිහිපයක් තිබෙනවා. ඒ තමයි ජානක සමන් කුමාර මහතාගේ එතුමා මහතා නමින් මිය පරලොව ගිය වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුන ඒ ආදරණීය සදාදරණීය පියතුමාණන් වහන්සේ වෙන W ජයසේකර පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් ඒ වගේම කමනී ප්‍රියංකා මහත්මියගේ මිය පරලොව ගිය ඒ වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුන ආදරණීය ඊජී ආර්යවතී මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් එවැගේම පියාණන් වන දී සිරිසේන පියතුමාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් සුජීවත්ව වාසය කරන ඒ.ජේ.ආර්. කරුණාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි වස්සාන කාල සීමාව කියලා කියන්නේ බොහොම වටින කාල සීමාවක්. ඒ වස්සාන කාලයේ පිළිබඳව පින්නතුනි මම අමුතුවෙන් දෙයක් මතක් කරන්න යන්නේ නැහැ. ඔබගේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ඔබ සියලු දෙනාටම ඒ වස්සාන කාල සීමාව පිළිබඳව අදාළ අනුශාසනාවන් සිදු කළ ඇති. එනම් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාවන් ඔබ සියලු දෙනා විසිහි
ඔබ සියලු දෙනාටම මේ සංසාර ගමන තුලදී මෙලවදී කරන කියන ඒ තමන්ගේ ජීවිතේ රැකිරක්ෂා කටයුතු ආදියටත් තමන්ගේ ජීවිතේ මනා ලෙස පවත්වා ගනිමින් උතුම් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගයේ ගමන් කරමින් වටිනා පුණ්‍යවන්ත ජීවිත ගත කරන්නටත් මේ කාලීන කාව්‍යමය ධර්ම දේශනාව ඔබගේ සවන් වලින් ශ්‍රවණය කරලා ඔබගේ හදවතට අරගෙන ඊට අනුකූලව ජීවත් වෙන හැටියට මතක් කරමින් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා හැදෙමු අපි ගොඩනගමු රට යන ඒ කාලීන මාතෘකාව යටතේ ඔබගේ ජීවිතයට සඳහම් රස එක් කරමින් කවියෙන් ධර්මයේ දේශනා කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාවේදී සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා ඒ සඳහා සූදානම් වෙන්න හොඳයි. पूजाय मानसाके सिंह तिलका कर सादरं करुणाय मानगितंताय सीतोदक संनिबं सन्दा बलिन चिंताकासि कुसुम रंसि पादपं वंदामि सकल लोक पूज सुगत राजपादपं समन्ता चंक वालेसु अंतरागंचंतु देवता सदं मं मुनिराजस् सुनंतु संग मुक्दं धम्मं सवन कालो अयं बदंता ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සසරේ අසරම සියල් සතටම පාල මෙත් කරුණා දයා දුගතිගාමෙන් අත්මුදාලා නිවන් පුරයට ගෙන ගියා දුකට වෙදෙකුන් වගේ කරුණා අමාෝගය දුන්නියා වන්දිමි ගුණ කඳ සිහි කරන්නේ අමාමෑණි බුදු පියා වන පොතින් පිළිවෙතින් අප වෙත උරුමි පැවතින අතේ ගරුයි
සියල් පතුනට අමා ඔසුව කීතෙ දැති ගුණ කඳ නම් අපමනයි සැම පදයක්ම අරුත් බරවේ සවන් පතටද එහුරුයි උතුම් ධර්මය වන්දෙමි දෙවනුව හදේසෝසන් කාදුරුයි අනද සමිඳුන් සැරියුත් මුගලන් පිළිවෙතයි නිසි පැවතෙන්නේ සසුන් නම්බරේ අඳුර නසනා තාරකාසේ දෙදුල දෙන්නේ ගිහි සැපය ඇර උතුම් සිල් රැක කසාවත උපවත් කරන්නේ මහා සංඝගණ බැතෙන් තෙවනුවේ සාදු සාදු මම වඳින්නේ තිරුවන් සරණ කොට ආද මෙහි ලෙසට යොමු කරනවා යුගනිත් මාගේ රාට දෙසට එහිදී පෙනෙන දේවල් පුදු මයි ඇසට ගිනහැර කරුණු පවසමි ඔබ හාට යාසට සම්බේ තසංති දණ්ඩස්ස සබ්බේ සංඝේ තං ප්‍රියං අත්තානං උපමං කତ୍වා නහනින්ය නගාතේ සියලු සත්වයෝම දඬුවමට තැති ගන්නාහ. සියලු සත්වයෝම ජීවිතයට ප්‍රිය කරන්නාහ. එනිසා තමන් උපමා කරගෙන කිසිවෙකුත් නොමරන්න නොමරවන්න. ධම්මපදය සහස්ස වග්ගය. පින්නතුනි අද අප රටේ එක්පසකින් වෙඩ තැබීම මිනීමැරුම් ඝාතන පිළිබඳව බහුලව අසන්නට ලැබෙනවා. ඒ විතරක් නොවේ මිනිසා සියලු අතින් මහත් පිරිහීමකට විනාශයකට යොමු වී තිබෙනවා. මමත්ව හදේ පුරවා තමන් සහ තම පවුල රැකුණොතින් ඇතයි සිතා අනේකාට වින කරනවා. බුදුන් දෙසූ නිර්මල දහමට පිටුපා වේගයෙන් ඔබ ඇදී යන්නේ කොයිබද අසන්න පින්නතුනි. සම්බුදු සාමිදු තේවරක් පෙර වැඩිය රටයේ අනුබුදු උදාවෙන් ආතිතුම් ඕව රටයි මනුසත් ගුණ දහම් සිත්වල පිරුණු රටයේ අද වේගයෙන් වාලේ පල්ලට ඇදෙන රටයි මෙවැනි උතුම් රටවල් පෙන් වතුනි ඒකයි එහි ඇති ආරොත නොමිනින්දාන එක්ව
මාකයි හිට දවසක සතුට ඇතිවේද ඒ ගැන සැකයි සිංහල රටේ වෙන දේවල් ආගෝ දුකයි දකිනානේතට ඊවසාගනු බැරෙනින්දා දෑනුරාගයෙන් සාමහරු ඒකෙබෙන්දා මෙමිනි කැටේ ආපසුර කිය යොතොහම්දා බුදුවදනට අනුව තාතුකාවේ පාද බැන්දා බලනා හැම අතම පන්සල් බෝගස්ය සෑයද බුද්ධ ප්‍රතිමා අහසට උස්ය යතිවරු දෙසන්නෙත් දාමෙහි අනුසත්ය එන මුදු කය වඩයි මොල ගෙඩි නම් හිත්ය අපමණ පින් නිසා ලැබගත් මිනිස්කම සුරකිය යොතොය ගුණ දාමින් මොහොතේ හැම පිටු පැවුතින් බුදුගේ මින්දේසු මාගට හෙම ඔහු ඒකාන්තව පිරින් ඇති නිසැකවම අපේ බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්නේ පස්පවින් වැළකී තණ්හාව ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධමානය දුරින් දුරකට සරුගුණ දහමින් පෝෂණය වේ සරවත් දැහැමි ජීවිතයක් ගතකොට සංසාර දුකින් අත් මිදෙන මාර්ගයයි. නමුත් අද අප ගෙවන්නේ එවන් වූ ජීවිකාවක්මද මේ අසන්න පින්නතුනි. ඉපිද එක මව් කුසේ සිටිය විද පෙර සංතොසේ අවුලවා වෛරයේ දොසේ සොයොරු පෙම වෙනසුවේ නම් කෙසේ තමන්ගේ නමට දේපල ටික නොලිව්වට සහෝදරකමට නිගා දෙති තන් ආවකුමට තන්නාව මුදුන් කොට වැඩියෙන් කොට නොදුන්නට දෙමව්පියු දෙන්නට ගහන රට ගුණ දහම් වෙන්කොට එවැනි දූ දරුවෝ සුගති මාවත් මැරෝ පස් පවුම පිටුවෝ නොවෙති කිසි කලකවත් විරුවෝ මෙරට සිව් පැත්තේ කුරිරු ගති නිති ඇත්තේ මිනිස්කම නැත්තේ එයයි අද දම් දෙවේ තත්වේ. තවත් පැත්තකින් මත්කුඩු මත්වතුර මත්පෙති ආදීන් රට වෙනසී යනවා. ගෙදර තාත්තා හොයා හම්බ කරන මුදල තැබෑරුමට දෙනවා. කුඩුවලට ඇබ්බැහි වූ තරුණයින් ගෙදර දොරේ සියලු දේම විකුණා විනාශ කරනවා.
සුරා සූදුවට ඇබ්බැහිවීමෙන් සතුටක් සැනසීමක් එකමුතුකමක් දකින්නට ලැබෙන්නේ නැහැ. බොරුව වංචාව රජේනවා රුපියල් 18,000ට මිනි මරණ තත්වයට අද මේ ලංකා ධර්මිතලය පත් වී අවසానයි. හොඳ පදමට පියවරෝ බේලාය සුරායකාගෙන් මත් වේලාය ගෙදර එන්නේ සියවෙත් පාලාය අඹුදරු තන තන සැඟ වේලාය මත් කුඩු මත් පෑන් අද රාජ යන්නේ ජීවිත නිකාරෝනේ අනිවැන පෙන්නේ ගෙදර හැම බාඩු ඔගත් කරන්නේ මව්වරුගේ තොල කඳුළු සලන්නේ මව්වරුගේ තොල කඳුළු සලන්නේ හොරකම් කරමින් ඇති බාඩු මුට්ටු කුඩු බොයි විකුණා දෙකකට තුට්ටු දැම්මත් නීතියේ ඇසටත් වෙට්ටෝ අවසනේ මරණින් වෙනවය මට්ටෝ අවසන මරණින් වෙනවය මට්ටෝ මිතුරන් වේ දෙපසකට බෙදීම සූදුවේ ඵලයකි එකෙකුන් ඉඳීම සටන කියෙන් ජාය බාර නොදීම මුල පෙරුණා ඕගෝ වෛර බැඳීම එක පත කෑමිතු හදයින් ක්‍රෝරය පියමන් කෙරුවේ වැරදිම පාරය පිළිගන්නවා තැනක දිවාරය අවසන එකෙකුට මරණ බාරය සුරාව සූදුව නිසා මිනිසා මහස්සේ පරිහානියට පත්වන බව ලෞතර බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයකදීම දේශනා කොට ඇත්තේය. එදා බුද්ධ කාලයේදී රජ සිටු නැතිවරුන් සුරා සූදුව නිසා මහස්සේ විනාශ වී ඇත්තේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සුරා මතින් මත් වී පියවි සිහියෙන් තොර වී එදා වීර මද්දුම බණ්ඩාර ඇතුළු පවුලේ උදවියට කළ විපත කොතරම්නම් සාහසිකද. පින්නතුනි අද අපේ රටේ දරුවෙකු පාසලට දාන තැන ඉඳලම බොරුව වංචාව නේද? එතකොට කොහොමද පින්නතුනි අපි යහපත් රටක් හදන්නේ? දරුවෙකු පාසල වෙතට දමන්නට පුර සහතිකයක් එපා හදන්නට මුල සිට හිතුවාම බොරුව යොදන්නට හැකි වෙද පින්වත රටක් හදන්නට හාල් වලට දමනවා ගල් කෑලේ කහ කුඩු වල පිටි දැමු මුදලාලේ හට උරුමයි ආත අට කඩ කෑලේ මානව හිමිකම් යයි පෙළ පාලී පෝයට මා දන්සලකුත් කරනවා
දායක සමිතියේ නිලතල දරනවා උදේ අවස බොදෝ පානත් තියනවා කිලෝවගත් පිය පනහට කිරෙනවා වරදින් සිසුවෙකෝ යහමග ගන්නට විටකදි කෙවිටෙන් දඩුවම් දුන්නාට එපා එපා පොලිසියට දුවන්නට ගුරුසිත නොහැකිද හඳුනාගන්නට දෙමව්පියන් ඕව දඬුවම් දුන්නේ කිසිදාකද තරහකින් නොවන්නේ එහෙමයි අප සෑම යහමග ගන්නේ කුමටද ඒකට වෛර බාඳින්නේ අපේ ආදරණීය දුවා දරුවන් සිරිත විරිත වාගේම පතිකුල දහම් වනසා ගන්නවා ටියුෂන් කියා ගෙදරින් පැන ගන්නා දරුවන් නිදහසේ Tamanගේ ලෝකවල සැරිසරනවා සමහර ළමයි පාසල් කාලයෙන් ඉවතට පැන නොයෙක් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන අයුරු බසකන වැකෙනවා අසම්මත ආදර කතා අවසන් වන්නේ ඊටාම ශෝකජනක ලෙසයි තාරුණ්‍යයේ පිරිහීමෙන්ද මේ රට වහා මුදවා ගැනීමේ යුගයේ අවශ්‍යතාවයයි ටියුෂන් කියලා අමුතුම ලෝකෙක අපගේ සිංහල තරුණ ළමයි ලැජ්ජාවිලි බය පතෙකුල දාමට සිරිත් මෙරෙත් හැම ඉවත දමයි දුරදිග නොබලා සිහින ලෝකවල අවසන පෙතේ පල දුකම තමයි සිතන්න මොහොතක් මේවැනි දෙයින් අද පෙරෙන්නේ තරුණකමයි මත් කුඩෝරලා මත් පැතිබීලා සිහිය විකල්වන දරුවන්ය පාසල් කාලෙන් ඉවතට පැනලා සැනසුම සොයනා දරුවන්ය අසරණ මාපිය දෙනෙත් වසාලා රවටා ගන්නා දරුවන්ය හිස් අවකාශයේ අයාලේ පියඹා වෙනසින අපගේ දරුවන්ය අසංමතේ පෙම් හාද පැටලීලා දිවියම වෙනසෙන හිත මිතුරෝ ගෙදරින් ඉවතට පැනගත් කට පාසු හැදූ වැඩූ මව්පියෝ නම් සතුරෝ ගිය මග වැරදේ අසරණ උනදා කොයිද කලින් සිටි හිත මිතුරෝ අම්මා තාත්තා පමණයි ඇත්තේ විපතෙදි නැතේදා හිත මිතුරෝ මුරුග ගතිය පා දියනිය කෙලෙසන තිරිසන් විලසේ පියවරුය
සලෙලුන් අත තාම දුවවෙකොනාලා මුදල් උපයනා මව්වරුය රාගික ඇඟුමන් පෙරට ගෙනල්ලා සිසුවිය රවටන ගොරවරුය මේ වගේ උදවිය එනමුත් පෙන්වත රටට පෙනෙන්නට අතිගරුය බුදුන්ට මල් පේදු අතෙන් ආයෝද යන්නම සිත්සේම අත දරති මනුස්සකම ඉවතයලාලා රුදුගාතන වැඩ හැම කරති සම්බුදු බණවල අරුතද වනසා නොයෙක් නොයෙක් පාවෝ කම් කරති පවුල් පිටින් කපා කොටා ආද මිනිසුන් හැම මාගා මග මරති ත්‍රස්තවාදේ තොරන් උනත් ඝාතන සිදු වනවා පැයින් පැවට පුවත් වලින් මේවා පෙන්වනවා බුදුන් වැඩිය බොදු දීපය වල පල්ලට යනවා ඒ උරටට පුදුමයි තව ඉරහඳ පායනවා ඒ උරටට පුදුමයි තව ඉරහඳ පායනවා අද කාලයේ වැඩි හරියක් සිදුවෙන අපරාධවලට පාතාලය කුඩු උවදුර පත් වේලා තිබේ මුලට වටිනා ජීවිත වෙනසේ වසර පුරා එකම පෙළට එන ගැයිලද වගකිව යුතු ඇත්තගේ දෙනෙත් වලට එන ගැහිලද වගකිව යුතු ඇත්තන්ගේ දෙනෙත් වලට කෝටි ගණන් සාගුකුවට පගාවටයි යටවන්නේ නිත්සෝ සුදුන්සෝ පසිකට නුසුදුත් සංරජයන්නේ අබොද්දස්ස කාලයටයි මේ වගේ දේවල් වන්නේ කොසොල් නිරෙඳු දුටු සීනයි එකින් එකම අදවන්නේ දැන ඇඳුනුම් කමට තමයි කොතනත් තැන හිමිවන්නේ කොන්තරත්තු අරගන්නට යටින් පගාවයි දෙන්නේ ගල් වෙනුවට පත්දාලයි කාපට් ටික අතුරන්නේ මාස 3ක් යන්න කලින් පාර ගිලාගෙන යන්නේ තමන්ට වඩා අසල්වැසියා සතුටින් ජීවත් වෙනවා නම් ඒක උහුලා ගන්න බෑ කොහොම හරි උත්සාහ කරන්නේ අනවින හුනියම් කර කර හරි ඒ මිනිහාගේ ගමනට වැට බඳින්නටයි තමස උත්සාහින් දියුණුව දකිනවා වෙනුවට අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා දක්වනවා මේ නිසා එකිනෙකා අතර එදා පැවතුන අන්‍යෝන්‍ය සම්බන්ධතාවල අද බිඳුවටම වැටී ඇත්තේය සිංහලයාගේ පිරිහීම ජාතියේ කඩා වැටීමට හේතුව එහෙම නොවන්නේද
දියුණුව ලැබේ නම් කෙනෙකුට සුවය දිදී අල්ලපොගේ ආයට තරමක් හිතට මදේ ඔහු යන ගමන නිදහසෙයා ගන්න නොදේ අකුල් එලන ආය මේ රට තුලම ඉඳේ කොඩිවින උනියම් බන්ධන කර ජයට පාපෙසේ යට දමා හසු කරනවා පයට ඉනා විෂ දමයි තව කන බොන දෙට වේවිද සුගතියක් නම් එවැනි අයට නමගම අරන් පොල් ගසමින් කරයි වින මිනිපෙට්ටය බදාගෙන පසු ගයයි ගුණ මෙහිමයි අප අතර සිටිනා බොහෝම දෙන නැත පෙළේ සරණ ඒ පව් කැර කෙනා දින ලක්මැනිගේ අභිමානය කෙලෙසෝ වාසිය බලාගෙන දත් ටික විලින්සෝ කෙනෙකුගේ විපතටම හැම වැඩ සැලසෝ හඳුනනු නොහැක කවුරුද හොඳ මිනිස්සු දහදුක් විඳලා දරුවන් හැදු වැඩෝනේක මව්පියෝ අගොපෙලේ ඇත සමහරගේක පුවතක් තිබේ කීමට එන මුත් ශෝක වැඩිහිටි නිවසේ මව්පියෝ ඇති රට මේක අල්ලපු ගෙදර ළමයාට වඩා පහලින් ඉන්න බෑ Tamanගේ දරුවා පන්ති 100කට දැම්මත් ඉගෙන ගන්නත් බෑ නමුත් ඉගෙන ගන්න ළමයාට සහයෝගයක් දෙන්නෙත් නෑ බලන්න අපි ගතිගුණ අතින් කොයිතරම්නම් පිරිහිලාද කියලා අල්ලපු නිවසේ දරුවට හැකිය හොඳට ඉගෙන ගන්න Tamanගේ දරුවාට නොහැක ඒ තරමට ලකුණු ගන්න ඉරිසියාවෙන් පැලෙනවා බෑ වෛරය දරාගන්න ටියුෂන් දාගක් දැම්මත් බෑ මිනිසත්කම හදන්න බෑ මිනිසත්කම හදන්න
ලාඩම්ගාගෙන පංච කොටාගෙන ඇත්දා සවියෙන් බරබාගේ නගුලට බැන්දා බැත පැගෙව්වා යුතුකම් කෙරුවා මිනිසාගේ දෙතනි කිරිටික නැත අම්මාගේ කුස පෙර ඕවා දරුවාගේ වියපත්නුනුදා මස් කඩයට දෙති ඒකයි උරුමය ගවයාගේ සත්තු මරණ එක තව වැඩි වෙනවා රටකට මේවා විනයම දෙනවා විලඳ පොලට ගොත් ඒ ගවයගේ මත් ආයෙත් ගෙදරට ගෙන එනවා අනුභව කරලා එගෙරි මස් ටික තවත් රෝගවල පැටලෙනවා සිතට ගනුව මැන මරණයේ බීතිය සියලු සතුන්ටත් ඇති වෙනවා තමන්ගේ ජීවිතයට මෙන්ම අනුන්ගේ ජීවිතයකත් අගේ වටිනාකම හඳුනනා සිත් ඇති වේවා දෙමව්පියන් දූ දරුවන් නැහිත මිතුරන් අසල්වැසියන් ආදී සියලු දෙනා සමගින්ම සුවදව දුක සැප බෙදාගෙන සාමයෙන් ජීවත් වීමට අදහස් ඇති වේවා. අයුක්තිය අසාධාරණයෙන් ඈත් වී යුක්තිය සාධාරණයේ වෙනුවෙන් පෙනී සිටීමට ශක්තිය ධෛර්යය වාසනා ගුණ ඇති වේවා. මව්පියෝ සලකනා දෝ දරුවන් වේවා වැඩිගෙට යන්ට ගරු බොමන් ඇතේ වේවා පිටිය යුත්ත පුදනා පිතුවිලේ වේවා ආගම දහම වෙත හදවත් ලං වේවා මනුසත් දාගම නිතරම උපවත් වන්නයි දොසෙරෙත් වලින් සෑමදායිව තට යන්නයි යහපත් නුතුම් ගාති පැවතුම් සුරකින්නයි බොදුයිමි දේසුව මාගනිතරම යාගන්නයි අදගම් තොරන් කර දාමින් පේවේවා අකුසල් පාපකම් කිසිදා නොකේරේවා සමගිය සමාදානය සිත් තුළ වේවා වෙනසෙන සිරිලකට යලි නව පන දේවා මිකරුණු සිතටගෙන සිතාරට දැය ගැන අසානිති බුදු බණ දිවියෙදුකින් නිවාගනු මැන කල්මැති වසීවා
අටුකොටු සාර වේවා සැම දැහැමි වේවා මගේ රටදැය නිති රැකේවා බණ ඇසුමේ පින ඔබ සැමට අද අත්වින වඩවමින් යහගුණ නිවේවා නිව නිම්ම මතු දින කාරුණික පින්නතුනි ඒ අවසන් වූයේ හැදෙමු අපි ගොඩනගමු රට කාලීන කාව්‍යමය ධර්ම දේශනාව. පින්නතුනි මේ ධර්ම දේශනාව තුළින් ඔබගේ ජීවිතයට ගත් යම් කරුණක් වේ නම් ඊට අනුගතව තමන්ගේ ජීවිතය පවත්වා ගනිමින් මේ ජීවත් වන්නා වූ කාලය තුලදී වටිනා මිනිත් දහම් සමාජයට එක් කරගනිමින් තමන්ගේ මෙලවට තමන්ගේ ලෞකික ජීවිතයට යහපතක් සිදු කර ගැනීම පිණිසත් එවැගේම බෞද්ධයන් වන අපේ සියලු දෙනා එකම ප්‍රාර්ථනාව වෙන උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මේ දේශනා කරන දහම් කරුණු කාරණා උපයෝගී කරගනිමින් තමන්ගේ ජීවිත වාසනාවන්ත කරගන්නට මේ උතුම් කාලීන කාව්‍යමය ධර්ම දේශනාව ඔබ සියලු දෙනාටම හේතුපනිශ්‍රේ වේවා කියන චේතනාවෙන් යුක්තව සියලු දෙනාම සාදුකාරයක් පවත්වමු. මේ තුලින් අත්පත් වන්නා වූ සකල විද පුණ්‍ය සම්භාර ධර්මය විශේෂයෙන්ම අද දින මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාවේ උතුම් දායකත්වයෙන් කටයුතු කරන මේ පින්නතුන් නමින් මිය පල්ලෝ යන්නට යෙදුන වසර 3කට පෙර මිය පල්ලෝ යන්නට යෙදුන W ජයසේකර සදාදරණීය පියතුමාණන් වහන්සේට මේ පින්පෙත් හේතු වේවා. ඒ වගේම මීට වසර 3කට පෙර මිය පල්ලෝ යන්නට යෙදුන EGR යුවති මෑණියන් වහන්සේට මේ පින්පෙත් අනුමෝදන් වේවා. දී සිරිසේන පියතුමාණන් වහන්සේට මේ පින්පෙත් හේතු වේවා. මිය පල්ලෝ ගිය සියලු දෙනාටම මේ පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ වේවා. ඒ වගේම මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව සඳහා ධර්ම ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වන ඔබ සියලු දෙනා නමිනුත් නැසී මේ පල්ලව ගිය යම් තාක් ඥාතීන් පිරිසක් පින් බලාපොරොත්තු සිටනවා නම් ඒ සියලු දෙනාටත් මේ පින්පෙත් හේතු වේවා වාසනාව වේවා කියන චේතනාවෙන් යුක්තව මේ ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු කියන්න. මේ පින්පෙත් අපවත් සම්බුද්ධ ශාසන සංරක්ෂණයේ නියුක්ත වන්නා වූ ඉන්ද්‍රෝපේන්න මහේන්ද්‍ර කමලාසන පීතාම්බර කතරගම ශ්‍රී විෂ්ණු සුමන සමන්නාත දෙවියන් කොහොඹා දෙවියන් ගම්බාර දෙවියන් වරප්‍රමුඛ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය පලාත් බාර ගම්බාර මේ නිවෙස් වලට අධිග්‍රහිත ඉෂ්ඨකාමිත කාමී බිම්බාර සීලම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පතඩා වර්ධනය කරගනිත්වා. අපවත් සම්බුදු ශාසනයත් චිරාත් කාලයක් යහතින් ආරක්ෂා කරත්වා කියලා දාතින් උත්තව දෙවියන්ටත් මේ පින්පෙත් අපි අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වතුනි, කල්පනා කරගන්න
මේ අවස්ථාවේදී අපි කාව්‍යමය ධර්ම දේශනාවන් දේශනා කළා. ඒ දේශනාව තුළ සඳහන් වුණා අපේ ආදරණීය අම්මා තාත්තා පිළිබඳව. ඔබගේත් මගේත් ආදරණීය අම්මා තාත්තා අතපය තිබෙන හොඳ මිනිස්යන් වශයෙන් අපි මේ සමාජයට දායාද කරන්නට කොයිතරම්නම් මෙහෙසක් ගන්න නැද්ද? විශේෂයෙන්ම මේ පින්කම සිදු කරන ඒ ජානක සමන් කුමාර මහත්මයාගේ ඒ වගේම කමනී ප්‍රියංකා මහත්මියගේ ඒ ආදරණීය දෙමව්පියනුත් ඔබ මේ සමාජයට දායාද කරන්නට කොයිතරම්නම් වෙහෙසක් මහන්සියක් වන්නේ නැද්ද? එනං ඒ විශේෂයෙන්ම ඒ ආදරණීය දෙමව්පියන්ගේ ගුණය සිහිපත් කර ගනිමින් විශේෂයෙන් මේ අපි ආදරණීය මෑණියන් වහන්සේටත් පියතුමාණන් වහන්සේගේ ගුණයත් මෙසේ මේ විදිහට අපි වර්ණනා කරමු. ඒ සඳහා අපි කවුරුත් අපේ ආදරණීය මෑණියන්ට වන්දනා කරමු. කල්පනා කරන්න පින්නතුනි අපේ ආදරණීය අම්මා දස මාසයක් අපි කුසතුල හොයාගෙන ඇඟේ තියෙන ලේ ටික සුදට හරවලා අපට පොමින් අපි මේ ලෝකේ ඇතිදඩි කරගත්තේ අපේ ආදරණීය අම්මා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොයෙකුත් සූත්‍ර දේශනාවන් වලදී හැකියකම තිබෙදී ආදරණීය අම්මා ආදරණීය තාත්තා උරේ දෙකේ තබාගෙන අවුරුදු 100ක් මල මූත්‍ර වැගිරමින් අපෝපස්ථාන කළත් අපේ ආදරණීය අම්මා අපට පොවපු කිරිවලටත් අපේ ආදරණීය පියතුමාණන් වහන්සේ අපි වෙනුවෙන් හිලපු දහඩියේ කැටවලටත් ණය ගෙවලා නිම කරන්නට බෑ කියලා. එනං ඒ අපි ආදරණීය මෑණියන් වහන්සේට ප්‍රථමයෙන්ම මේ විදිහට වන්දනා කරමු. දස මාසේ උරේ කත්වා පොසේ සිවුන්දේ කාරණං ආයෝදේගං වස්ස සතං මාතු පාදං නමාමං දස මාසයක් දුක් විඳමා හැදු අම්මේ ලේකිරි කර පොවාමා දැඩි කළ අම්මේ නිවසේ බුදුන් යැයි බොදොගිමි දේසු අම්මේ ඔබේ පායුග වන්දිමි මම ආදර අම්මේ නෙළුම් මාලට පෙතිසියක් ලැබුණේ කොහොම අම්මේ නිල්මානෙල් විලක පෙපොනේ මොන පිනටද අම්මේ තන පොඩුවක මුවතියාන කිරිබෝන විට අම්මේ ඇඟේ තෙබොන ලේතේරම කිරියුනාද අම්මේ ටික ටික වාතුර ආරගෙන පොල් කාටුවකට නාවපු ආයුරු මාතකායේගේ ඕකොල මත ඒ බව දැනෙන විට අම්මේ ඔබේ නාමට අද වැටෙනවා අම්මේ කඳුළු ඔබේ නාමට රෝස රෝස මල් සුවඳයි මාගේ අම්මා දෝත දෝත මල් නිලලා
ප්‍රාර්ථනාවා සාර්ථනමා බුදුන් දැක නිවන් දකිනවා මාගේ අම්මා. අපි අපේ ආදරණීය පියතුමාණන් වහන්සේට වන්දනා කරමු. වුන්දේකාරෝ ආලිංගෙත්වා චුම්බෙත්වා පිය පොත්තකං රාජමංජං සුපතෙත්තං පීතුපාදං නමාමං නැති බැරිකමක් මාට නොදැනින නියාවෙනි දුක් කරදර මැදින් මාං ඇදු දයාවෙනි හොඳ දරුවෙකු වන්න මට දුන් ඕආමිනි ඔබේ පායුග වන්දෙමි ආදර පියාණෙනි දඹරන් උනත් මීල අඩුවෙන වාලු කාලෙක මගෙරන් පියා වටෙනවා මට හැම භාවික ආදර පියේ ගුණ කීමට බෑමුවෙක මගේ දිවි පියා වටෙනවා මට හැම භාවික සාදුකාරයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටමත් අද උතුම් වූ මේ කාව්‍යමය ධර්ම දේශනාවේ උතුම් වූ දායකත්වයේ රැගෙන කටයුතු කරන මේ නිවසේ ගෘහාධිපතිතුමන් වන ජානක සමන් කුමාර මහත්මයාට එවැගේම කමනීය ප්‍රියංකා මහත්මිය පෙරට කොට ගත්ත ඒ සුජීවත්ව වාසය කරන AGR කරුණාවතී මෑණියන් වහන්සේ ප්‍රදාන කොට ගත්ත දුවා දරුවන් ඥාති මිත්‍රාදීන් මේ සෑම සිදනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවන උදාපත් වේවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන මෑණියන් කරුණාවතී මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවන උදාපත් වේවා. මේ පින්නතුන් කරන කියන සිතන පතන යහපත් කටයුතු ඒ ආකාරයෙන් සාර්ථක සමෘද්ධිමත් බාටපත් වේවා. නවක් දහ දෝෂ දුරු වේවා. කරන කියන සිතන පතන යහපත් කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථක සමෘද්ධිමත් බාටපත් වේවා. දිනින් දින දියුණුවක් ආරක්ෂාවක් සැනසෙල්ලක් නිදුක් නිරෝගී භාවයක්ම උදා වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ධර්ම ශ්‍රවණය කරන් සහ සම්බන්ධ වුණ පින්වත් සද්ධර්මම්බිලාෂී කාරුණික පින්වත් ඔබ සෑම සිදනාටමත් නවක් ග්‍රහ මණ්ඩලයෙන් ඇතලා තිබෙන ග්‍රහපල උපද්‍රවාදී දූරී විහිත විද්වංශනය වේවා. කරන කියන සිතන පතන යහපත් කටයුතු ඒ ආකාරයෙන් සාර්ථක සමෘද්ධිමත් බාටපත් වේවා. නවක් ග්‍රහ දෝෂ දුරු වේවා. ඔබට මට අප සෑම සිදනාටම අපි කවුරුත් බලාපොරොත්තු වෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් හැඳීමක් වැළපීමක් නැති ජාතියක් නැති අජරෝත් මරණයක් නැති අමරෝත් උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට නියුතුම් වූ කුසලානිසංස ධර්මයෝ ධර්මශ්‍රවණානිසංස ධර්මයෝ සකල විද පුණ්‍ය ධර්මයෝ හේතු වේවා වාසනාව වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න ආශිර්වාද ගාථාවන් දේශනා කරමින් ආශිර්වාද කරනවා. එසේම ආශිර්වාදයක්ම වේවා කියන දාසින් උත්තව වැඳගෙන ශ්‍රවණය කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. සිරිදනාට උතුම් දනදා සමිඳු රැකවරණයි.